ඔබේ මනස හඳුනාගත්තට පස්සේ ඔබේ මනස හරිම සුන්දර දෙයක්. ඔබ ඔබේ මනස හඳුනාගන්නේ නැති තාක් ඔබේ මනස හරිම භයානක දෙයක්. මොකද ඔබ ඔබව අඳුරනවා කියලා කියන්නේම ඔබ ඔබව හඳුනාගත්තා කියලා කියන්නේම ඔබ ඔබට ආදරය කරන්න පටන් ගත්තා කියන එක. ඔබ ඔබට ආදරය කරන්නේ නැතිව තව කෙනෙක් හින්දා හරි මොනාම හරි තීන්දුව තීරණයක් හින්දා ඔබ ඔබට රිද්ද ගන්නවා නම් ඔබ ඔබව මානසිකව ඔබ වැටෙනවා නම් මානසික පීඩනයකට ලොකු මානසික ආතතියකට ඔබ පත් වෙනවා නම් ඒ කියන්නේ ඔබ ඔබට ආදරය කළා නේ ඔබට ඔබව මග හැරිලා. self love කියන්නේම තමන්ව හඳුනා ගැනීම. තමන් විසින් තමන්ව හඳුනා ගැනීම. පළවෙනි කාරණාව තමයි අව්‍යාජත්වය. දෙවෙනි කාරණාව නිහතමානී බව. තුන්වෙනි කාරණාව අවංක බව. මේ නිහතමානී බව සහ අවංක බව ඇති වෙන්නේ ඇත්තටම අර මුලින්ම කිව්ව අව්‍යාජ බව නිසා. ඔබ අව්‍යාජ වුණොත් නිහතමානීකම සහ අවංක බව ඔටෝමැටිකලි නිකම්ම ඔබ තුලින් මතුවෙනවා. මොකද අව්‍යාජත්වය කියලා කියන්නේ ඒ කියන්නේ බොරුවක් පෙන්වන්නේ නැහැ කියන එකනේ. බොරුවෙන් තොරවීම. ඔය